ආයිබෝන් ළමයි අද 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය ළමයි දෙගොල්ලොන්ටම වැදගත් පාඩම් කොටසක් තමයි කියලා දෙන්න යන්නේ ප්‍රස්ථාර පාඩමේ ඛණ්ඩාංක දෙකක් දුන්නාම අනුක්‍රමණය කොහොමද හොයන්නේ කියන එක. ඒතර මේක 10 ශ්‍රේණියේ ප්‍රස්ථාර පාඩමට අදාළ කොටසක් වුණත් 11 ශ්‍රේණි ළමයිටත් ඉතා වැදගත්. මොකද O level පේපරේ පළවෙනි කොටසේ ප්‍රශ්න 25ට මෙවැනි ප්‍රශ්නයක් අඩංගු කරලා දෙන්න පුළුවන්. හරි. එහෙනම් බලමු ඛණ්ඩාංක දෙකක් දුන්නාම අනුක්‍රමණය කොහොමද හොයන්නේ කියලා. වල දාගන්න අනුක්‍රමණය සෙවීම කියලා මාතෘකාව. අනුක්‍රමණය සෙවීම. ඛණ්ඩාංකයක් නිරූපණය කරන්නේ වරහණක්. වරහණක් දාලා ඉලක්කම් දෙකක් මෙන්න මේ විදිහට දෙනවා. මෙන්න මේ වගේ වරහණක් දාලා ඉලක්කම් දෙකක් වා දැක්කොත් ප්‍රස්ථාර පාඩමේදී ඒ තියෙන්නේ ඛණ්ඩාංකයක්. ඛණ්ඩාංකයක් කියන්නේ ප්‍රස්ථාරයේ යම්කිසි ලක්ෂයකට අදාළ x අක්ෂයේ ඉලක්කමයි y අක්ෂයේ ඉලක්කමයි. එතකොට ඔයාලට මේ ඉලක්කම් දෙකක් පේනවා. හැම ඛණ්ඩාංකයකටම ඉලක්කම් දෙකයි තියෙන්නේ. එක ඉලක්කමක් යම්කිසි ලක්ෂයකට අදාළ x අක්ෂයේ ඉලක්කම. ඒ ලක්ෂයටම අදාළ y අක්ෂයේ ඉලක්කම තමයි මේ තියෙන්නේ. එතකොට හැම වෙලේම ඛණ්ඩාංකික මුලින් ඉන්නේ x අක්ෂයේ ඉලක්කම. දෙවෙනියට තමයි y අක්ෂයේ ඉලක්කම ඉන්නේ. පටල ගන්න එපා හැම වෙලේම මුලින් ඉන්නේ x අකුරේ ඉලක්කම. x අක්ෂයේ ඉලක්කම. දෙවෙනියටයි y අක්ෂයේ ඉලක්කම ඉන්නේ. හැම වෙලේම ඛණ්ඩාංකයක් ඉලක්කම් දෙකකින් සමන්විතයි. පළවෙනිට ඉන්නේ x අක්ෂයේ ඉලක්කම, දෙවෙනිට ඉන්නේ y අක්ෂයේ ඉලක්කම. පාට ගණන් හදන්නකොට අනුක්‍රමණය හොයනකොට ඔය වගේ ඛණ්ඩාංක දෙකක් දීලා තියෙනවා. උදාහරණයක් බලමු. මෙන්න මේ උදාහරණය ගන්න. එක ඛණ්ඩාංකයක් දීලා තියෙනවා 4යි 6යි. ඊළඟ ඛණ්ඩාංක දීලා තියෙනවා 2යි 2. මේ තියෙන යම්කිසි ලක්ෂයකට අදාළ x අක්ෂයේ ඉලක්කමයි y අක්ෂයේ ඉලක්කමයි. මේ වෙනත් ලක්ෂයකට අදාළ ප්‍රස්ථාරයේ x අක්ෂයේ ඉලක්කමයි y අක්ෂයේ ඉලක්කමයි. මං අර කලින් කිව්වා වගේ හැම වෙලේම මුලින් තියෙන x අකුර. දෙවෙනි එක තමයි y අක්ෂයේ ඉලක්කම. x අකුර y අකුර. හැම වෙලේම ඛණ්ඩාංකයක මුලින් තියෙන්නේ හොඳට මතක තියාගන්න x අක්ෂයේ ඉලක්කම. දෙවෙනියටයි y අක්ෂයේ ඉලක්කම දෙන්නේ. පටල ගන්න එපා. දැන් අනුක්‍රමණය හොයනකොට මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. m සමානයි y එක අඩු කිරීම y2 x එක අඩු කිරීම x2 කියලා. දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති මේ y1 2 කවුද? x1 2 කවුද කියලා. y ඉලක්කමක් මෙතනත් ඉන්නවනේ. තව y ඉලක්කමක් මෙතනත් ඉන්නවා. එක y ඉලක්කමක් 6 අනිත් y ඉලක්කම 2. 1 2 කවුද කියලා බැලුවොත් y1 y2 තෝරා ගැනීමේ සම්පූර්ණ අයිතිය ඔබ සතුයි. ඔයාට පුළුවන් මෙතනට y1 දැම්මොත් මෙතනට y2 දාන්න. තව ළමෙක් මෙතනට y1 දැම්ම කියලා හිතන්නකෝ. එහෙනම් ඉබේටම y2 මෙයා. y1 කවුද y2 කවුද කියලා තීරණය කරන්න ඔයාට අයිතිය තියෙනවා. මම දාගත්තේ y1 මෙතනට. එහෙනම් ඉබේටම y2 මෙයා. හැබැයි x ඉලක්කම තෝරනකොට y1 දාගත්ත තැනටම x1 දාගන්න ඕනේ. y2 දාගත්ත තැනට x2 දාගන්න ඕනේ. ඔයාට මුලින්ම අයිතිය තියෙන්නේ y තෝරගන්න. y1 2 තේරුවාට පස්සේ x1 දාන්න ඕනේ y1 තියෙන තැනට. x2 දාන්න ඕනේ y2 තියෙන තැනට. මෙන්න බලන්න y1 තියෙන තැන x1, y2 තියෙන තැන x2. දැන් තියෙන්නේ මේ සූත්‍රයට ආදේශ කරන්න. මෙන්න y1 තියෙන තැන ඉලක්කම 6 දාගමු 6. y2 කියන තැන ඉලක්කම 2. x1ට අපි ගන්න ඕනේ 4. මෙන්න x2ට ගන්න ඉලක්කම 2. 6න් 2ක් අඩු කරාම 4යි. 4න් 2ක් අඩු වුණාම 2යි. මෙන්න බෙදීමක්. 4 2න් බෙදුවාම ලස්සනට උත්තරේ එනවා 2යි කියලා. එතකොට මේ ඛණ්ඩාංක දෙකට අදාළ අනුක්‍රමණය හෙව්වාම අපිට උත්තරේ ආවේ 2. මෙන්න තව ගානක්. පළවෙනි ගානෙන්ම ඔළුවට අයිඩියා එක ගියපු නැති ඔයාට මෙන්න තව ගානක් මං හදලා පෙන්නනවා. හොඳට අහගෙන ඉඳලා අදහස් ඔළුවට දාගන්න.
කණ්ඩාංක දෙකක් තියෙනවා. මම කිව්වා හැම කණ්ඩාංකයකම පළවෙනි ඉලක්කම x කියලා. දෙවෙනි එක්කෙනා y. කණ්ඩාංකයක පළවෙනි ඉලක්කම x, දෙවෙනි එක්කෙනා y. අනුක්‍රමණය හොයන සූත්‍රය ලියාගමු. y එක අඩු කිරීම y2. x එක අඩු කිරීම x2. දැන් ඔයාට අයිතිය තියෙනවා y එක කවුද y2 කවුද කියලා තෝරගන්න. මම y1 දාගන්නවා පහේ ඉලක්කමට. එතකොට ඉබේටම y2 මෙයා. ඔයා y1 මෙයාට දාගත්තොත් y2 වෙන්නේ මෙයා. ඔයා කැමති විදිහට y1 y2 තෝරගන්න. හැබැයි y1 දාපු තැනටමයි x1 දාන්න ඕනේ. y2 දාපු තැනටමයි x2 දාන්න ඕනේ. ඉලක්කම් ආදේශ කරොත් y1ට අපිට ගන්න වෙන්නේ 5. y2ට ගන්න වෙන්නේ 3. x1ට ගන්න වෙන්නේ 2. x2ට ගන්න වෙන්නේ 6. අඩු කරලා බෙදන්න තියෙන්නේ. 5න් 3ක් අඩු කරාම 2යි. 2න් 6ක් අඩු කරනකොට පොඩි ඉලක්කමකින් ලොකු ඉලක්කමක් අඩු කරන්නේ. දැන් 6න් 2ක් අඩු කරොත් උත්තරේ 4යිනේ. දැන් තියෙන්නේ 2න් 6ක් අඩු කරන්නනේ. පොඩි එකකින් ලොකු එකක් අඩු කරනකොට උත්තරේ ඍණ වෙනවා. වෙන විදිහකට කිව්වොත් දැන් මේ දෙකේ ඉලක්කමේ ලකුණ දීලා නැහැ නේද? ඒ කියන්නේ ධන ලකුණ තියෙන්නේ. ධන එකකුයි ඍණ එකකුයි. අඩු කරන්නනේ තියෙන්නේ. ධනයි ඍණයි ලකුණ අසමාන නම් අඩු කරන්න ඕනේ. සදිශ සංඛ්‍යා. ලකුණ සමාන නම් එකතු කරන්නේ. ලකුණ අසමානයි. එක්කෙනෙක් ඍණ එක්කෙනෙක් ධන. ඒ නිසා අඩු කරන්න ඕනේ. අඩු කරාම 4යි. ලොකු ඉලක්කමේ ලකුණ දාන්න ඕනේ. ලොකු ඉලක්කම 6 එයාගේ ලකුණ ඍණ. අන්න ඍණ දැම්මා. නැත්තම් ඔයාට මෙහෙම හිතන්න පුළුවන් පොඩි ඉලක්කමකින් ලොකු ඉලක්කමක් අඩු කරනකොට උත්තරය දාලා ඍණ දාන්න ඕනේ. මොන ක්‍රමයකින් හරි උත්තරය ගන්න පුළුවන්. දැන් මේක තව ටිකක් සරල කරන්න පුළුවන්. දෙකෙන් කපලා දෙවරක් එක 2යි, දෙවරක් 2 4යි. අන්න උත්තරේ භාගය කියලා එනවා. හැබැයි ඍණ ලකුණ අමතක කරන්න එපා. උත්තරේ ඍණ 2කින් 1 නැත්තම් ඍණ භාගය. මේ කණ්ඩාංක දෙකට අදාළ අනුක්‍රමණය ඍණ භාගයයි. අපි දැන් කණ්ඩාංක දෙකක කණ්ඩාංක යුගල් දෙකක අනුක්‍රමණය හෙව්වා. මේ තියෙන්නේ 3 වෙනි ගාන. ඔයාට ඔළුවට අයිඩියා එක ගියා නම් මේක කොහොමද කරන්නේ කියලා මං හදන්න කලින් වීඩියෝ එක පෝස්ට් කරලා ගාන හදලා ඉන්න. හදලා උත්තරේ ගන්න. මම හැදුවට පස්සේ උත්තරේ චෙක් කරගන්න. ඔයාට තාමත් මේක ප්‍රැක්ටිස් මදි වගේ නම් මම හදනකම් බලාගෙන ඉන්න. හොඳට ඔළුවට දාගෙන ඊළඟ ගාන try කරන්න. හරි. මෙන්න පළවෙනි කණ්ඩාංකේ. හැම කණ්ඩාංකිකම පළවෙනි ඉලක්කම x, දෙවෙනි ඉලක්කම y. පළවෙනි ඉලක්කම x, දෙවෙනියා y. අනුක්‍රමණය හොයන සූත්‍ර ලියමු. y එක අඩු කිරීම y2 බෙදන්න ඕනේ x එක අඩු කිරීම x2කින්. y එකට මම ගන්නවා මේ වෙලාවේ 7 ඉලක්කම. කැමති එකක් ඔබ තෝරගත යුතුයි. මම y එක විදිහට 7 ගන්නවා. එහෙනම් ඉබේටම මෙයා y2. y එක ගත්ත තැනින්මයි x එක ගන්න. එහෙනම් මෙතන x2. y එකට මම ගත්තේ 7 ඉලක්කම ඔන්න අඩු කිරීම දැම්මා. ඊළඟට y2ට තියෙන ඍණ 2. මේ අඩු කිරීම ඇවිල්ලා සූත්‍ර තිබුණ අඩු කිරීම. මෙන්න ඍණ 2. ඍණ ලකුණු දෙකක් තියෙන නිසා අපි වරහණක් දාගමු. බෙදීම. x එක කියන්නේ බිඳුව. අඩු කිරීම x2 කියන්නේ 1. මෙතන කොහොමද සුළු කරන්නේ? මෙන්න ඔයා මේ තැන ඔයාට සුළු කරන්න අපහසුයි නම්, ඔයාට අමතකයි නම්, ඔයා දන්නේ නැහැ වගේ නම් මෙතන වෙන්නේ මේකයි. ඍණ ලකුණකුයි ඍණ ලකුණකුයි වරහණකින් තියෙන්නේ. ಗುಣ කිරීමක්. ඍණ ಗುಣ කිරීම ඍණ. ඍණයි ඍණයි සදිශ සංඛ්‍යාවල අපි කියලා දෙනවා ඍණ ಗುಣ කිරීම ඍණ කියන්නේ ධන උත්තරයක් එන්නේ. ඔයාට ඒක මතක නැත්තම්, ඔයාට අහුවෙලා නැත්තම් මතක තියාගන්න ඍණ ලකුණක් ඍණ ලකුණකින් ಗುಣ කරොත් උත්තරේ ධන ලකුණක් එන්නේ. ඒ නිසා අපිට මේක දාගන්න පුළුවන් ඍණ ලකුණු දෙක වෙනුවට ඍණයි ඍණයි ධන කියලා දාගන්න පුළුවන්. අන්න දෙකේ ඉලක්කම. මෙතනත් අර පොයින්ට් එක
බිඳුවෙන් පොඩි ඉලක්කමකින් ලොකු ඉලක්කමක් අඩු කරන්න තියෙන්නේ. දැන් පොඩි ඉලක්කම බිඳුව. බිඳුවකින් එකක් අඩු කරන්න බෑනේ. ඒ නිසා එකම දාන්න ඕනේ. ලොකු ඉලක්කම ඍණ. අන්න ඍණ එක උත්තරයක් එනවා. මෙතන සුළු කරොත් 7යි 2යි 9යි. යට තියනවා ඍණ එකකින් බෙදන්න. 9 එකෙන් බෙදුවාම උත්තරේ 9යිනේ. ඍණ ලකුණ අමතක කරන්න එපා. මෙතන දැන් 9 ලකුණ ධන. මොකක් හරි සංඛ්‍යාවක ලකුණ දීලා නැත්නම් ඉස්සරහා ධන තියෙන්නේ. මෙතන උත්තරේ ඍණ ආවේ කොහොමද දන්නවද? 9 ලකුණ ධන. යට තියෙන එකේ ලකුණ ඍණ. ධනයි ඍණයි බෙදුවොත් හරි ಗುಣ කරොත් හරි. දැන් එකම ලකුණ ಗುಣ කරොත් ධනනේ එන්නේ. ඍණයි ඍණයි ධන. ඊළඟට ධනයි ධනයි තිබුණොත් ඒත් උත්තරේ ධන. ಗುಣ කරත් එකයි බෙදුවත් එකයි. දැන් මෙතන තියෙන්නේ බෙදීමනේ. හැබැයි එකම ලකුණ නෙමෙයි. ධනයි ඍණයි ලකුණු දෙක වෙනස්. ඒ නිසා උත්තරේ ඍණ එන්න ඕනේ. ಗುಣ කිරීමේදී සහ බෙදීමේදී ඔය සදිශ සංඛ්‍යාවල ලකුණු ධන ඍණ වෙනස් වෙන විදිහ එක සමානයි. ಗುಣ කරන කොටයි බෙදෙන කොටයි. හරි. මෙතන 9න් එකක් බෙදුවා 9යි ඍණ ලකුණ තියෙන නිසා ඍණ 9යි උත්තරේ. මේ ඛණ්ඩාංක දෙකට අදාළ අනුක්‍රමණයේ ඍණ 9යි. මෙන්න තව ගානක්. ඔයාලට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා තනියම try කරන්න. try කරලා උත්තරේ බලන්න. මම හදන උත්තරේම එනවද කියලා. දැන් ඉතින් ආයෙමත් ඛණ්ඩාංක දෙකක් නේ දාලා තියෙන්නේ. මුලින්ම xy දාගමු. හැම ඛණ්ඩාංකයකම පළවෙනි ඉලක්කම x, දෙවෙනියා y. පළවෙනි එක x, දෙවෙනියා y. අනුක්‍රමණය හොයන සූත්‍රය. දැන් අපි මේක කීප සැරයක් ලිව්වා. ඔයා මේක ලියලාම කටපාඩම් කරගන්න ඕනේ. විභාගෙදී මේ සූත්‍ර දෙන්නේ නැහැ. ඔයා ඒක මතකේ තියාගෙන ලියන්න ඕනේ. කොළවල ලියලිය කටපාඩම් කරන්න එපා. ගණන් පාඩම් කරන්න බෑ. ගණන් කියන්නේ ලොජික් විෂයක්. තර්කානුකූල විෂයක්. ඒ නිසා ඔයා දැන් මේක ගණන් හදලා මතක තියාගන්න. එතකොට y එක ගන්නකොට මම y එක ගන්නවා 5ට. එහෙනම් ඔයා y දෙක මේක ගන්න ඕනේ. එක y ඉලක්කමක් එක නම් අනිත් එක්කෙනා 2. y එක දාපු තැනම තමයි x එක දාන්න ඕනේ. y දෙක නම් මෙතන x 2. අන්න y එකට අදාළ ඉලක්කම 5 කියලා ගමු. y දෙක තියෙන්නේ අන්න ඍණ 3. අඩු කිරීම දාලා ඍණ 3. මේ ඍණ ලකුණ ඇවිල්ලා මේ සූත්‍රෙ තිබුණ අඩු කිරීම. මේ 3 ගාව තියෙන ලකුණ එයාගේ ලකුණ ඍණ 3. වරහණක් දාගමු. x එක ඇවිල්ලා 2. අඩු කිරීම මෙතන තියෙන්නේ ඍණ 2. ඍණ 2. වරහණක් දාගමු. කලින් ගානේ කියපු තියරි පොයින්ට් එක මෙතනත් පාවිච්චි වෙනවා. මේ බලන්න. ඍණයි ඍණයි. ඍණ ලකුණු දෙකක් ගුණ කරොත් උත්තරේ ධනයි. මෙතනත් එහෙමයි. ඍණ ලකුණු දෙකක් ගුණ කරොත් එන උත්තරේ ලකුණ ධන. එහෙනම් අපිට මේක එකතු කිරීමක් විදිහට ලියා ගන්න පුළුවන්. 5 ඍණයි ඍණ වෙනුවට ධන ලියා ගන්න. මෙතන 3 2 ඍණයි ඍණයි වෙනුවට ධන ලියන්න. මෙන්න මෙතන 2. 5යි 3යි එකතු කරොත් 8යි. 2යි 2යි එකතු කරොත් 4යි. 8 4ෙන් බෙදන්න තියෙන්නේ. උත්තරේ 2යි. මේ ඛණ්ඩාංක දෙකට අදාළ අනුක්‍රමණය අපිට 2 කියලා එනවා. ගොඩක් ළමයිට මේ වෙනකොට ඛණ්ඩාංක දෙකක් දුන්නාම අනුක්‍රමණය හොයන විදිය පැහැදිලි වෙන්න ඇති. ඔයාලට දැන් මේක තනියම වුණත් කරන්න පුළුවන් ඇති. එහෙනම් පුළුවන් පුතේ ඔයා මේක තනියම හදන්න වීඩියෝ එක පෝස්ට් කරලා. හැබැයි ළමෙක් ඉන්නවා නම් තාම තේරෙන්නේ නැති තාම මැද හිර වෙනවා නම් සුළු කරනකොට හිර වෙනවා නම් මේකේ අයිඩියා එක තාම ඔලුවට ගියේ නැත්නම් ඔයා පොත් පෑන් ඔක්කොම තියලා හොඳට අවධානය යොමු කරන්න ගානට. මං ආයෙසරයක් මේ ගාන අලුතෙන් හදනවා. අලුත් ගානක්. ගණන් සෙට් එකක් මෙහෙම හදාගෙන යනවා. කොහොම හරි ඔයා මේ හදන හැම ගානක්ම ඔලුවට දාගෙන අනිවාර්යෙන් මේ වැඩේ ඇතුලේ මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයා මේ වැඩේ ඔලුවට දාගන්න ඕනේ. හැම ළමෙක්ම මේ වීඩියෝ එක බලන වීඩියෝ එක අවසානයේ අනුක්‍රමණයේ ඛණ්ඩාංක දෙකක් දුන්නාම අනුක්‍රමණය හොයන්න පුළුවන් ළමෙක් වෙලා ඉවර වෙන්න ඕනේ. මේ කොටස පුළුවන් වෙන්න ඕනේ හැමෝටම. හරි. ඔන්න ඛණ්ඩාංක දෙකක් තියෙනවා. පළවෙනි එක්කෙනා x, දෙවෙනි එක්කෙනා y. පළවෙනි එක්කෙනා x, දෙවෙනි එක්කෙනා y. අනුක්‍රමණය හොයන සූත්‍ර දැන් 5 6 වෙනි වතාවට අපි මේ ලියන්නේ. y එක අඩු කිරීම y2.
බෙදන්න ඕනේ x එක අඩු කිරීම x දෙකෙන්. ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා y එක කවුද y දෙක කවුද කියලා තෝරගන්න. මම මේ වෙලාවේදී මට හිතුණා 5 කියන එක y එක විදිහට තෝරගන්නම් කියලා. එහෙනම් ඉබේටම ඍණ 4 කියන එක නා y දෙක වෙනවා. හැබැයි y එක ගත්ත තැනටම තමයි x එක දාන්න ඕනේ. එහෙනම් අරයා x දෙක. අන්න y එක මල් ලියනවා එහෙනම් 5 කියලා. අඩු කිරීම මෙන්න ඍණ 4 ඉන්නේ. ඍණ 4 වරහණක් දාගනිමු. x එක කියන්නේ 4 අඩු කරනවා අන්න ආයසරයක් ඍණ ඉලක්කමක් ඍණ 8. ඔන්නම වරහණක් දාලා ඍණ 8 ලිව්වා. ඔන්න අර පොයින්ට් එක නැවත සැරයක් ඔන්න පාවිච්චි වෙනවා. ඍණ ලකුණු දෙකක් ගුණ කරොත් උත්තරේ ධන. මෙන්න මෙතනත් ඍණ ලකුණු දෙකක් ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් එතනත් ධන. එහෙනම් ඔයා මේ ඍණ ලකුණු අයින් කරලා ධන ලකුණ දාගෙන නැවත ලියන්න. ඍණයි ධන. මෙන්න 4 ලිව්වා ඍණයි ධන. 8 ඉලක්කම ලිව්වා. 5යි 4යි නම් 9යි. 4යි 8යි නම් 12යි. උත්තරේ එන්නේ 12න් 9. නමුත් ඒක තව සරල කරන්න පුළුවන්. සුළු කරලා සරල කරන්න පුළුවන්. ඇයි 3 වරක් චක්‍රයෙන් කපත හැකි. 3 වරක් 3 9යි 3 වරක් 4 12යි. එහෙනම් අවසාන උත්තරේ එනවා 4න් 3 කියලා. මේ කණ්ඩාංකයට අදාළ අනුක්‍රමණය එනවා අපිට 4න් 3යි කියලා. දැන් ළමයි මේක වීඩියෝ එකක් නිසා වාට පුළුවන් කැමති තැනකින් වාට තේරුම් නැති තැනකින් වාට නැවත බලන්න ඕන තැනකින් වීඩියෝ එක පෝස් කරන්න. වීඩියෝ එක ස්ටොප් කරන්න. වීඩියෝ එක ස්ටොප් කරලා ඒක ලියා ගන්න පුළුවන්. නැවත වාට තේරුම් නැත්නම් පිටිපස්සට ඇදලා වීඩියෝ එක නැවත බලන්න පුළුවන්. වාට මේක තේරෙනකන් ඔලුවට යනකන් වීඩියෝ එක නවත්ත ස්ටොප් කර පිටිපස්සට ඇද මේක බලන්න. කොහොම හරි මේ වීඩියෝ එක අවසානයේ වාට මේ ගණන් සෙට් එක අවසානයේ ඕනෑම කණ්ඩාංග දෙකක් දුන්නාම අනුක්‍රමණය හොයන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මෙන්න තව ගානක් තියෙනවා. හරි වැඩෝ ඉන්නව නම් මට කලින් හදන්න බැරි කට්ටිය බලාගෙන ඉන්න. මං හදනකොට අයිඩියා එක ඔලුවට දාගන්න. හරි ඔන්න මට කලින් හදන කට්ටිය වීඩියෝ එක ස්ටොප් කරලා හදන්න පුළුවන්. මං හදන්න පටන් ගන්නවා. මෙන්න කණ්ඩාංකේ පළවෙනි ඉලක්කම x දෙවෙනි එක්කෙනා y හැම වෙලේම කණ්ඩාංකේ පළවෙනි ඉලක්කම x දෙවෙනි එක්කෙනා y අනුක්‍රමණය හොයන සූත්‍රය ලියමු. හරි. ඔයාට පූර්ණ අයිතිය තියෙනවා y එක y දෙක තෝරගන්න. මං හිතුවා y එක තෝරගන්නම් මෙන්න මෙතනින්. y දෙක මෙතනින්. එහෙම වුණොත් x එක මෙතනින් x දෙක මෙතනින්. y එක විදිහට මට තියෙන්නේ ඍණ 7. අඩු කිරීම. y දෙක විදිහට තියෙන්නේ ඍණ 4ක්. ඍණ 4ක්. මේ තියෙන ඍණ ලකුණ 7 ලකුණ. මේ තියෙන්නේ අඩු කිරීම. මේ තියෙන්නේ 4 ලකුණ ඍණ. ඍණ ලකුණු දෙකක් ළඟ තියෙන නිසා අපි වරහණක් දාමු. බෙදීම. x එක කියන්නේ දෙකේ ඉලක්කම. අඩු කිරීම x දෙක නම් 1යි. මෙන්න අර තියරි පොයින්ට් එක මෙතන පාවිච්චි වෙනවා. ඍණයි දැන් ඔයා දන්නවා හරි අපූර්වට ඍණයි කියන්නේ ධන කියලා. එහෙනම් 7යි 4යි මැද තියෙන ඍණ ලකුණු දෙක වෙනුවට අපිට ධන ලකුණක් දාගන්න පුළුවන්. හැබැයි මේ 7 ඉස්සරහා තියෙන ඍණ ලකුණ එයාට මොකුත් තුන්නේ නැහැ. මෙන්න මේ ඍණ දෙන්න වෙනුවට ඔන්න ඔයාට 4 ධන 4 කියලා එනවා. ධන ලකුණ එනවා 4 ඉලක්ක මෙහෙමම තිබුණා. මෙතන නම් දෙකෙන් එකක් අඩු කරාම 1යිනේ. මේ උඩ ලවය සුළු කරන්නේ කොහොමද? ඉලක්කම් දෙකට අදාළ ලකුණු දිහා බලන්න. 7 ලකුණ ඍණයි 4 ලකුණ ධනයි. ලකුණු සමාන නැහැ. එක්කෙනෙක් ඍණ එක්කෙනෙක් ධන. සදිශ සංඛ්‍යා එකතු කරනකොට අඩු කරනකොට ලකුණ මේ වගේ අසමාන නම් එක්කෙනෙක් ධන එක්කෙනෙක් ඍණ නම් අපි කරන්නේ අඩු කරන එක. ලකුණු අසමාන නම් අඩු කරා. හිතන්න ලකුණු සමාන වෙලා තිබුණා කියලා. මෙයත් ඍණ මෙයත් ඍණ. එක්කෝ මෙයත් ධන මෙයත් ධන. ඒ විදිහට ලකුණු සමානව තිබුණා නම් එකතු කරන්නේ. දැන් එක්කෙනෙක් ඍණ එක්කෙනෙක් ධන ලකුණු අසමානයි. එහෙනම් අපි අඩු කරන්න ඕන. අඩු කරනකොට 7න් 4ක් අඩු කරාම 3යි.
කාගේ ලකුණද දාන්නේ? ලොකු ඉලක්කමේ ලකුණ දාන්නේ. විශාල සංඛ්‍යාවේ ලකුණ දාන්න ඕනේ. 4ට වඩා 7 විශාලයි. එයාගේ ලකුණ ඍණ. එහෙනම් ඍණ. ඊට තියෙන්නේ හරය විදිහට 1. 3න් එකක් බෙදුනහම 3මයි. ඍණ ලකුණ දාන්න ඕන. අන්න ඒ විදිහට මේ ඛණ්ඩාංක දෙකේ අනුක්‍රමණය ඍණ 3 කියලා එනවා. අපි මේ කොටසින් සාකච්ඡා කරන අන්තිම ගාන. ඔයාට හම්බෙන අන්තිම ඛණ්ඩාංක දෙක තමයි මේ තියෙන්නේ. ඔයාට පුළුවන් අන්තිම ගානත් ගොඩ දාගන්න මට කලින් හදන්න. උත්තරේ චෙක් කරගන්න. මෙන්න අන්තිම ඛණ්ඩාංක දෙක මේ දෙකෙත් අනුක්‍රමණය හොයන්න යන්නේ. හරි. මේ බලන්න හැම වෙලේම වගේ සුපුරුදු විදියට මුලින්ම කරේ පළවෙනියා x දෙවෙනියා y. පළවෙනියා x දෙවෙනියා y. අනුක්‍රමණය හොයන සූත්‍රය ලියමු. y එක අඩු කිරීම y2. x එක අඩු කිරීම x2. මට හිතුණා y එක මෙතනින් ගන්න. එහෙනම් y2 ගන්න ඕනේ මෙතනින්. ඔයාට හිතුණා නම් y එක මෙතනින් ගන්න y2 මෙහෙන් ගන්න. ප්‍රශ්නයක් නැහැ එකම උත්තරේ එන්නේ. y එක මෙතනින් ගත්තොත් x එක ගන්න ඕනේ මෙතනින්. එහෙනම් x2 මෙතන. y එකට මම නම් ගත්තේ 6 ඉලක්කම. අඩු කිරීම. මෙතන තියෙන්නේ ඍණ 9ක්. ඔන්න ඍණ 9 දැම්මා. ඍණ ලකුණු දෙකක් එක ළඟ ඒ නිසා වරහන දැම්මා. x එක කියන්නේ නම් 4. අඩු කිරීම x2 කියන්නේ ඍණ 2. ඒ නිසා ඍණ 2 දැමිය යුතුයි. එතනත් ලකුණු දෙකක් එක ළඟ ඍණ ලකුණු දෙකක් එක ළඟ. ඔයා පුරුදු වරහන දාගන්න. මෙන්න නැවත නැවත අර තියරි පොයින්ට් එක පාවිච්චි වෙනවා. ඍණ ලකුණු දෙකක් ගුණ කරනකොට උත්තරේ ධන. ඍණ ලකුණු දෙකක් ගුණ කරනකොට එන උත්තරේ ලකුණ ධන. එහෙනම් 6 ලිව්වා ඍණයි ඍණයි වෙනුවට ධන දාගත්ත හැකි. මෙන්න මෙතන 9. 4 ඍණයි ඍණයි වෙනුවට ධන දාගන්න පුළුවන්. මෙන්න 2. දැන් තියෙන්නේ 6යි 9යි එකතු කරන්න 15යි. 4යි 2යි එකතු කරොත් 6යි. උත්තරේ එන්නේ 6න් 15. තව සරල කරන්න පුළුවන්. මේ ඉලක්කම් දෙකම 3න් බෙදෙන සංඛ්‍යා. ඒ නිසා 3 වරක් 2 6යි. 3 වරක් 5 15යි කියලා ඉලක්කම් කපන්න පුළුවන්. එහෙනම් අවසාන සරල කරපු උත්තරේ 2න් 5යි. එහෙනම් අවසාන ඛණ්ඩාංකයට අදාළ අනුක්‍රමණය 2න් 5 කියලා එන්නේ. මේක විෂම භාගයක් නේ. ඔයාට අවශ්‍ය නම් මිශ්‍ර සංඛ්‍යා කිරීමට විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරන්න කියලා දෙන්නේ පොඩි පන්තිවල. මෙතන තියෙන්නේ 5 2කින් බෙදන්නනේ. දීර්ඝ බෙදීමෙන් බෙදන්න. 5ට 2 2යි. දෙවරක් 2 4යි. 5න් 4ක් 1යි. මිශ්‍ර සංඛ්‍යාවක් ලියනකොට මෙන්න මේ විෂම භාගී මිශ්‍ර සංඛ්‍යා කරලා ලියනකොට හරය දෙකනේ. ඒ හරයම ලියන්න. මෙතන උත්තරය ආවේ 2නේ. එයා ලියන්න පූර්ණ සංඛ්‍යා විදියට. ලවයට දාන්න ඕනේ මේ ඉතුරු ගාන. මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යා කරොත් එන්නේ මේ විදියට. එතකොට අවසාන ගානේ උත්තරේ මෙන්න මේක විෂම භාග වලින් මිශ්‍ර සංඛ්‍යා කරොත් මේක. හරි. මං හිතනවා ඔයාට ඛණ්ඩාංක දෙකක් දුන්නාම අනුක්‍රමණය කොහොමද හොයන්න කියලා යම්කිසි අදහසක් ඇති. මෙන්න මේ විදිහට ඛණ්ඩාංක දෙකක් දුන්නාම xy තෝරගෙන අනුක්‍රමණය හොයන සූත්‍ර ලියාගෙන ඔයකට ආදේශ කරලා ධන ඍණ ලකුණු හරියට බලලා උත්තරේ ගන්න තියෙන්නේ. ඉතින් මේක 10 වසර 11 වසර ශ්‍රේණි දෙකටම වැදගත්. O level වලට පළවෙනි කොටස ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතා වැදගත් කොටසක්. ඔයා මීට කලින් මේ කොටස තේරිලා තිබිලා නැතුව මේ වීඩියෝ එක බලලා අදහස අරගෙන තේරුණා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේක වැඩේ ගොඩ දාගත්තා කියලා. ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න, යාළුවන්ටත් පෙන්වන්න. සහ වැදගත්ම දේ තමයි මේ වගේ පොඩි පොඩි කොටස් ඇතුළු සියලු පාඩම් ටික මේ වගේ පොඩි පොඩි කොටස් එකතු වෙලා තමයි ලොකු පාඩමක් හැදෙන්නේ. ඒ පාඩම් ඔක්කොම 10 ශ්‍රේණියට අදාළ සිලබස් එකේ තියෙන පාඩම් 32ම මේ විදිහට සරලව නිවැරදිව තර්කානුකූලව ලොජික් එක කියලා දීලා වාට ගාන පැහැදිලි කරලා ඒ කොටස් වලින් සියලුම ගණන් පාස් පේපර්ස් ගණන් වාර විභාග ගණන් සියලුම ගණන් ආවරණය කරලා
ලස්සනට තීර ටික ගොඩ දාන ලස්සනට ප්‍රශ්න කරන්න පුළුවන් විදිහට තීරි ගොඩ දාන ලස්සන ගණන් ඕන ගානක් හදන්න පුළුවන් 10 ශ්‍රේණියට අදාළ ඕන ගානක් හදන්න පුළුවන් සුපිරි වැඩක් අපි ජූලි මාසේ බදාදා පටන් ගන්නවා 8 වෙනි බදාදා ජූලි මාසේ පළවෙනි බදාදා නෙමෙයි ජූලි 8 ජූලි මාසේ 8 වෙනි බදාදා සුපිරි වැඩක් 10 ළමයින්ට පටන් ගන්නවා ජූලි 8 බදාදා හැම පාඩමක්ම සියලුම කොටස් ආවරණය වන පරිදි සියලුම 10 ශ්‍රේණියේ පාඩම් ආවරණය වන පරිදි රාත්‍රී 7ට රාත්‍රී 7 සිට 10 වෙනකම් රාත්‍රී 4ට පටන් ගත්තාම 10 විතර වෙනකම් වැඩේ යනවා. එතකොට මේකට සහභාගී වෙන්න පුළුවන් 10 වසරේ ළමයිට විතරක් නෙමෙයි. වා හිතන්න වා දැන් 11 වසර ළමයි. හැබැයි 10 වසරේ පාඩම් අවුල්, සමහර කොටස් අවුල්, සමහර පාඩම් කරාට ගණන් හදන්න බෑ. ඒ ළමයිට රිවිෂන් එකක් විදිහට 11 වසරේ වුණත් ඔයාට මේකට සහභාගී වෙන්න පුළුවන්. 10 වසරේ කටට අනිවාර්ය පාඩමනේ. 11 වසරේ කට්ටියත් O level වලට දෙනකොට 10 11 ඔක්කොගෙමනේ පේපරේ හැදෙන්නේ. වාට 10 වසරේදී මේ පාඩම තේරුම් නැත්තම් ගැටලු සහගත නම් මේ පාඩම විතරක් නෙමෙයි 10 වසරේ සියලුම පාඩම් ටික අපි මේ මාස 5 6 ඇතුළත ආවරණය කරන්න ලෑස්ති මේ විදිහට ලස්සනට තීර ටික වාට කියලා දීලා ගණන් සේරම හදවලා පාස් පේපර්ස් ප්‍රශ්න සාකච්ඡා කරලා 10 වසරින් එන්න පුළුවන් පාඩම් වලින් ඒ 10 වසරට දාලා සියලු කරුණු ටික ලස්සනට වාට තර්කානුකූලව වාට ඕනම ගානක් ලොජික් එකෙන් හිතලා හදන්න පුළුවන් විදිහට අපි ආවරණය කරන්න ලෑස්ති. එහෙනම් මතකනේ දවස ජූලි 8 බදාදා රෑ 7ට මේ වීඩියෝ කරලා පෝස්ට් එකක් තියෙනවා. ඒ පෝස්ට් එකේ WhatsApp නම්බර් එකක් තියෙනවා. වාට වැඩි විස්තර දැනගන්න ඕන නම් ඒ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් මේ වගේ පාඩම් කොටසක් එක්ක අපි ආය හම්බෙමු. ආයිබෝවන්.